ආයිබෝන් යාළුවනේ. ගොඩ දවසක් වීඩියෝ එකක් කරන්න බැරුණා. ඉතින් හදිස්සියෙම මේ වීඩියෝ එක කරන්න හිතුණා. මොකද මේ Facebook එකේ මේ දසලා යන එකක් දැකලා විශේෂයෙන්ම ගම්පල උඩ පළාත ප්‍රාදේශීය ලේකම්තුමිය ආත්මදිල් රුක්ෂිගේ. ඔයාලා දන්නව නේද ආත්මදිල් රුක්ෂි කියන්නේ කොන්ද කෙලින් තියාන රාජ්‍ය සේවය කරපු නිලධාරියක් ප්‍රාදේශීය ලේකම්තුමියක් විශේෂයෙන්ම ගම්පල දන්නවා පදනමකට දීලා තිබ්බා රජයේ දේපල වගේක් නඩු කියලා ඒ වගේ ගත්තා. ඒ වගේම අම්බුලුවාව විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉතින් මේ වගේදී කොන්ද කෙලින් තියාන දේශපාලඥයන් විරුද්ධව කටයුතු කරපු නිර්විත චරිතයක් තමයි ආත්මාදිල් රුක්ෂි කියන්නේ. ඒක හොඳින් අපි නිරීක්ෂණය කරනවා ඕන මිනිස්සුෙකුට මේක මොකක්ද කියන එක, මේ නාටකය මොකක්ද කියන එක, මේකේ ගේම් එක මොකක්ද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. මොකද අපි දන්නවා මමත් රාජ්‍ය සේවයේ හිටපු මිනිහෙක්, මාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු මිනිහෙක්. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බොහෝ දුරට කටයුතු වෙන්නේ පැවති ආණ්ඩුවට. ඒ වර්තමානයේ පැවති ආණ්ඩුවට සිදුුනේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පත් කරගන්නේ Tamanට එහෙයිය කියන ප්‍රාදේශීය ලේකම් කෙනෙක්. ඔහොම නොවුනොත් අදාළ ආසන සංවිධායකට අදාළ මාසනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට Tamanට අවශ්‍ය විදිහට සම්බන්ධීකරණ කටයුතු කමියුනිකේ කටයුතු කරන්න යන්නත් බෑ. ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තියෙනවා රජයේ ඉඩම් වල අයිති තියෙන ප්‍රාදේශීය ලේකම්. එතකොට ඒවා බැහැර කිරීමේ කටයුතු, බදු දීමේ කටයුතු, ඒ වගේම විමධ්‍යගත මුදලින් ලක්ෂ 50ක ඒ කාලේ වෙන් කරා. එතකොට ඒවා ආවම පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සැලකුම්මන්සේ හරහා තමයි ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක කරන්න. එතකොට කියන්නේ දිලිඳු පවුල් තෝරා ගන්නවා, ප්‍රතිලාභී පවුල් හඳුනා ගන්නවා කියලා සම්පූර්ණයෙන්ම කරේ දේශපාලන ජඩ වැඩ, දේශපාලන ප්‍රොජෙක්ට් තමයි ක්‍රියාත්මක වුණේ. අපිත් ඒවට දායක වුණ පුජ්‍යලයෝ, අපිත් ඒවා දන්නවා කොහොමද උනේ කියලා. මේ ගම්පල උඩ පළාත ප්‍රාදේශීය ලේකම්තුමියටත් යන්නේ එහෙම ගේම් එකක් තමයි. කොන්දක් තිබ්බ නියම රාජ්‍ය නිලධාරීන් නියෝජ්‍ය දිසාපති කෙනෙක් ගැන කතා කරන ඔය ඔක්කොම ගැහුවේ ගේම් එකක්. එතන පැහැදිලිව පේනවා මේ තර්ක කරන ආකාරයටත් ඇත්තටම ඕකට වඩා විනිවිදව කරන්න තිබ්බා. ඕට වඩා ලොකු හොරකමක් නම්, වංචාවක් නම් ඒ දෙන හොයන්න තිබ්බා. ඕට වඩා විධිමත් ක්‍රමයකට මෙතෙන් තියෙන ගේම් එකක්. මොකද ඔය පදනමින් ප්‍රතිලාභ ගත්ත, වරදාන වරප්‍රසාද ගත්ත අවතාර හොල්මන් තමයි තවමත් කටයුතු කරන්නේ. මේකත් ඒ වගේ ගේම් එකක් කියන එක නම් පැහැදිලිව පේන නිසා රාජ්‍ය පාලන ඇමතුමාටත් ඒ වගේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාටත් මේ කරුණ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න කියන. මොකද රජයේ දේපල බැහැර වෙලා තිබිලා ඉතා වටිනා ගම්පල හදවතේ තිබ්බ රාජ්‍ය දේපල තමයි නැවත ඒවා රජයට පවරලා දුන්නේ. ඉතින් එහෙම මැදිහත් වෙලා මේක මේ නිවැරදිව මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්තම් මින් ඉදිරියට රාජ්‍ය සේවයට කොන්දක් තියෙන නිර්භීත රාජ්‍ය නිලධාරීන් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම්ලා වගේ කට්ටිය එහෙම වුණොත් වෙන්නේ එහෙයියම් පිරිසක් බිහි වෙලා රජයේ තියෙන ඉඩම් දේපල අනීතිකව බැහැර කරලා තියෙනවා, බැහැර වෙලා තියෙනවා. ඒ පුද්ගලයන් සින්නක් කර අයිති වෙන එක තමයි විශේෂයෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම මට කියන්න තව කරුණක් තියෙනවා. ඔය පළාත් සභා පිටුවීමේදී මධ්‍යම පළාත් සභාවෙත් රජයේ දේපල විශේෂයෙන්ම රාගල වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂයෙන්ම දේපල ගණනාවක් මධ්‍යම ආණ්ඩුවේ පළාත් සභා ක්‍රමයට ආවට පස්සේ ඒක විවිධ පුජ්‍යලයන් ඒ ආයතන වල වැඩ කරපු පුජ්‍යලයන් අල්ලගෙන තිනවා. අදටත් ඒ ගැටලුනේ විසඳෙලා නැහැ. මධ්‍යම පළාත විශේෂයෙන්ම RD එකෙන් PRD කාපු දේපල බහුතරයක් තියෙනවා. අපි ඒ කාලේ අවුරුදු 7ක් තිස්සේ කට්ට කෑවා ප්‍රශ්න විසඳන්න. ඒවට ලැබුණේ ඇත්තටම මන්දගාමී සහයෝගය. මොකද ඒවකට පැවති දේශපාලන අධිකාරීන් නිසා ප්‍රාදේශීය ලේකම්වරු ඒවට නිවැරදිව කටයුතු කරේ නැහැ. එහිදී අසරුනේ අනීති ක්‍රියාත්මක කරන්න ගිය රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපි ඒ නිසා විශේෂයෙන්ම මතක් කරන පුළුවන් තරම් එක ෂෙයා කරන්න. ඔය මධ්‍යම පළාතේ ඔය වගේ පළාත් සභා පීඨයේදී වගේම මධ්‍යම ආණ්ඩුවෙන් ඇවිල්ලා පළාත් සභා පීඨයේදී විවිධ ආයතන වලට විවිධ ආයතන වලට පවරපු දේපල අනීතිකව ඒ ආයතන වල පෙර සේවය කරපු සේවකයව අත්පත් කරගෙන තියෙනවා. ඒවත් තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒවා පවරාගෙන නැහැ. ඒ නිසා ඒවත් ක්‍රියාත්මක වෙන්න ඕන. අන්න එහෙම ක්‍රියාත්මක වෙන්න හැකියාව, දක්ෂතාවය ඇති වෙන්නේ නිලධාරීන් ඉදිරිපත් වෙන්නේ අවංකව රජ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට රජයේ අසාධාරණ කෙනෙකුට මැදිහත් වෙනවා නම් පමණයි. මෙන්න මේකත් ඒ වගේ අසාධාරණයක් කියන එක නම් මට 100%ක් ගරන් කරලා කියන්න පුළුවන්. ඒ නිසා අසාධාරණ විරුද්ධව කොන්දක් තියෙන සියලු රාජ්‍ය නිලධාරීන් මෙතුමිය පැත්තෙන් හිටගන්න ඒ වෙනෙන් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබට ජය වේවා.